හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අපි කරන්න යන්නේ බලු කපුටු දානයක් දෙන්න. ඉතින් ඒක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඉස්සරහට ඇයි මේක අපි දෙන්නේ මොකටද දෙන්නේ කියලා ඉස්සරහට මම ඔයාලට කියන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොනවාද? හතු කනද බල්ලෝ? බල්ලෝ කන්නේ කදු විතරයි. කදු කන්නේ ආවි කන්න නේ? අපේ බලනම් කරනවා. කජු? අම්බඩ දිග රට කජු පේන්නන්ට. ඔව්. අපිවත් එක්ක බලන්න. බෑ. වතුර දාන්න. අර. ලා. ඒ අර කටුවේ කෙනේ. කොහොමද ගියවලා යනවා? බලු කේස් දාලා නේද? ඔය ඉනක් කියලා නේද? 12 වගේ නේද? ඒ තොටුවල මස් තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් මේ බලු කපුටු දානේ උයන්න තමයි ලෑස්ති කරගෙන තියෙන. ඉතින් මේකට ගොඩක් එළවලු ಜಾති දැම්මා. ඒ වගේම අර ඩෙල්මෝ එකේ මස්, අඹරපු මස් සහ කටු ඒ පැකට් ගෙනල්ලා දැම්මා, මාළු දැම්මා. ඉතින් ගොඩක් ಜಾති දාලා තමයි මේ බත් එක මේ විදිහට හදාගන්නේ. ඉතින් හාල් කිලෝ 5ක බත් හාල් තමයි දැම්මේ. ඉතින් ඉස්සරහට බලන්නකො අපි මේ ටික බෙදන්නත් අරගෙන ගියා. ඉතින් මේ විදිහට තමයි මේකට මේ දේවල් ටික එකතු කරලා උයාගන්න මේ විදිහට ලෑස්ති කරගත්තේ. උබන්ද රත්දලා ඒ ටිකට මොනක නෑ ඕක වේ මේක රාඩ කවර ගන්නද බලු ඕ දුටි දාන්න දුටින් තලා ගාගෙන ඉතින් මේක හදන දවසේ ඔයාලා ඉතින් දැන් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය දන්නවා අනිවාර්යෙන් අපේ මේ රංගයියලයි තව මහේෂ් අයියා ඇවිල්ලා හිටියා. ඉතින් මේක සූදානම් කරගන්න මේ සුදේශ අයියාලා ගෙදරට තමයි අපි කට්ටිය එකතු වුණේ. ඉතින් තව කියන්න තියෙනවා මේ දානේ දෙන්න මේ සුදේශ අයියාගේ අක්කා තමයි ගොඩක් දවස් ඉඳලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් අපි නොවැම්බර් 1 වෙනිදා තමයි මේ දානේ පාරේ ඉන්න බව්වන්ට දෙන්න ලෑස්ති කරේ. ඉතින් මේ අපි දවසේ උයා ගන්නවා තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඉතින් ඉස්සරහට බෙදන්න යද්දිත් මම ඔයාලව එක්කගෙන යන්නම්. ඉතින් ඒකත් එක්ක ඉස්සරහට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉන්නවද? මේ තව හාල් එකක් තියෙනවා. එපා දැන් ඔක ඉදලා එනවනේ. ඔන්න දැන් නම් මේ කෑම එක හොඳට රසට ඉදීගෙන එන්නේ. මොකද මේ වෙනකොට හොඳටම සුවඳ ආව අපිට. ඉතින් පාරේ ඉන්න බව්වන්ට ඉව්වට අපි මේක ගොඩක් පිරිසිදුව තමයි හැදුවේ. එළවලු ಜಾති හොදලා අරගෙන මාළු මස් ඒවා පිරිසිදුව තමයි ඒව ඔක්කොම එකතු කරේ. ඉතින් අපිටත් කණ්ඩ හිතන තරමට මෙතන මාරු සුවඳක් ආවා. ඉතින් මේ අපේ මෙතන හිටපු දෙන්නේ චුට්ටක් රසත් බැලුවා. හැබැයි මේකේ ඉතින් රසට තියනවා කියලා තමයි එයාලා නම් කිව්වේ. ඉතින් අපි නම් කෑවේ නෑ. ඒ වුණාට පුදුම සුවඳක් තමයි මේ බත් එකේ තිබුණේ. ඔන්න දැන් නම් මේ බත් එක ඉදිලා තියෙන. ඉතින් වතුර චුට්ටක් අපේ අතින් වැඩි වුණාද මන්දා කියලාත් හිතෙන. ඉතින් අපි එතකන් තමයි මේක චුට්ටක් හින්දනකම් වහලා තියලා තිබ්බා. ඉතින් දැන් වැඩ ටික ඒක උයලා ඉවරයි. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ කෑම එක පාරේ ඉන්න බව්වන්ට බෙදන්න යන්න තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අක්කා මේ ඒක කූරු ගෑවේ. අන්තිමට අපි මේකට තව යෝගට් එකතු කරා. යෝගටුත් එකතු කරලා මේ කෑම එක රසට තමයි
අපි පාරේ ඉන්න බව්වන්ට බෙදන්න ලෑස්ති කරේ ඉතින්. මේකේ තියෙනවා වට්ටක්ක මාළු මස් බෝන්චි දඹල මෂ්රූම් මොනවාද හත්තු බල්ලන්ට දාන්නේ බත්තල වීදි බල්ලන් යෝග්ගුටම දාන් කියලා දෙන්න බැලන්නේ. මේ ඇයි මේවා මස් අඹරපු මස් ජාති දෙක. මේ යෝගට් දානනේ එහෙම යෝගට් පෙට්ටිය කැඳමාම ගෙන මේකට දාන්න බත් එක. ඔන්න ඉතින් ඊළඟට අපි බත් එකට යෝගට් ටික එකතු කරගත්තා. ඉතින් මේ යෝගට් ගෙනාවේ මහේෂ් අයියා. අර ඉස්සෙල්ලා වීඩියෝස් වල සුදු පාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. අන්න එයා තමයි මේ යෝගට් එදා අපිට ගෙනල්ලා දුන්නේ. ඉතින් මේකට දාන්න කියලා. දැන් තමයි ජූස් ඔක්කොම දැම්ම මේකට. බෝතලේ දිවිච්ච ඔක්කොම දැම්මා. ඔහම නිකන් දාන්නේ. අපි කැමෝල්ට යෝගට් දානවා අදන්න ඕ චිකන් හදද්දී චීරි දාන්න යෝගට් දාන්න ඔය ඔක්කොම පිටියේ දාලා බල්ලන්ට නැත්නම් හැන්ඩි එක දුන්නම කන්න බෑනේ ඒක ඔය යෝගට් කෝපි ඔක්කොම දාගන්න ගෙනියන්න මොකටද ඒ ස්කෝල් වලට ඕනේ අපි හදලා දියනම් බං ඔය හොදලා තියනවා බුරුට ඇයි මොනවාද මිචිකෝ යෝගට් එක ඔන්න ඉතින් ওই විදිහට යෝගට් ටික එකතු කරගෙන ඊළඟට ඉතින් අපි පාරේ ඉන්න බව්වන්ට මේක බෙදන්න අරගෙන යන්. ඉතින් ඔයාලත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එදා දවසේ ඉතින් අක්කට මේ වගේ දෙයක් හිතිච්ච එකත් ලොකු පිනක්. ඉතින් පාරේ ඉන්න බව්වන්ට කැම ටිකක් දෙනවා කියන්නේ ලොකු පිනක්නේ. ඉතින් එයාලා එදා දවසේ හරිම ආසාවෙන් තමයි මේ බත් අපි දෙනකොට කෑවේ. ඉතින් දැන් නම් මේ බත් එක ඉදීගෙන එන්නේ. ඉතින් මේ වතුර ගතිය වගේ චුට්ටක් වැඩි වගේ වුණාට මේක බාලා අපි අරගෙන යනකොට ගානට මේ ආවා මේ හරක් දැන් බත් කනවා. ඒකට කන්න දෙයක් නැති නිසා බාන්න මේ උඩ යකඩ දුන්නකෝ යකඩත් කනවා අයිනේ මම යාළුවා ඔන්න ඉතින් අපි බත් එක බෙදලා උයලා මේ ගෙනියන්න ගේනකොටම මේ පාරේ ඉන්න බව්වෙක් මේ ගේ ළඟටම ඇවිල්ලා මේකේ සුවඳ ඇවිල්ලාද කොහෙද ගේ ළඟටම ඇවිල්ලා තිබුණා සුවඳට. ඉතින් අපි යාට අක්කට කිව්වා යාට මුලින්ම දෙන්න කියලා. ඉතින් බෙදලා මේ බලන්නකෝ මේ සුවඳ අල්ල ගේ ළඟට ඇවිල්ලා. ඉතින් යාටත් අපි දීලා එතනින් ඊට පස්සේ තමයි මේ ලොරිය දාගෙන මේ කෑමක අරගෙන ගියේ වටේම මේ බව්වන්ට පාරේ ඉන්න බව්වන්ට මේ ටික බෙදලා දෙන්න.
ඒක තමයි තියලා දාන්න. හරි හරි. Happy birthday to Oh, මෙහෙන් තියන්න. උනේ උත්තර මේ බෑනේ දැන් අපේ මේකත් තනන අහන්නේ. හොම්බේ යනවනේ. කන්න. කන්න. මේ වහලක් ගහලා දෙන්න. කන්ද. ඉන්ටි ගෙදර. අයිනේ. මේ මාත් උයි ගාඩ බිතුනා. කටිල කටිල. කටියෙන්ද කියන්නේ. කොයි පොඩේ ඌට උණුයි. නිවිලානේ ඒක නිවෙන්න ගන්න. ඌට උණු වැඩි ඉඳ. දඟලන්න. නෑ ඩියුටිය දාගන්න ඩියුටිය හැම දාගන්න නේ. එදා දැක්කත් තාත්ත මම පොත්තරලා දෙන්න. ඌට බලන්න. නම් දොර වහන්නකො. මේකට ගැලපෙන සින්දුව මොකද? ඉතින් අපි මේ විදිහට ලොරිය දාගෙන කෑම එක අපි ඉතින් මේ ගෙවල් ළඟ පාරවල් වල චුට්ටක් ඉතින් පයින් ගියා. ඉතින් ඔයම යනකොට ගෙවල් මග දිගේ ගෙවල් වල ඉන්න බව්වොත් හිටියන්. ඉතින් අපි හිතුවා එයාලටත් ගෙවල් වලින් එයාලගේ කන පිඟන් ඉල්ලගෙන එයාලටත් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි එහෙම මේ පාරවල් මේ ගෙවල් ළඟ පාරවල් වල ඉන්න අයට එහෙම දුන්නා. ඉතින් ගෙවල් වල ඉන්න බව්වන්ට බත් දුන්නා එයාලගේ පිඟන් ඉල්ලලා. ඉතින් මම එහෙම කිව්වේ ගෙවල් වල ඉන්න බව්වන්ට දුන්න කියලා. මොකද ඒ බව්ව මේ මුල ටිකේ වීඩියෝස් වල නැහැ. ඉතින් ගෙදර කට්ටියනේ පිඟාන අරගෙන එන්නේ. ඉතින් ඔයාලා හිතයි නැත්තම් ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් ඒ බත් දුන්න කියලා නෑ. ඉතින් ඒ බව්වන්ට දෙන්න තමයි එයාලට ඒ බත් අපි පිඟන් වලට දාලා දුන්නේ. ඔයාට කන්නද? මේ මන්ද ඒ අනුවන් බෙදාගෙන කයිවා ගිරි. පේපර් ප්ලේට් මෙහෙට ගන්න බෙදාගෙන කයි ඒක. Kok balla? Anda? Sesi, ඇතුළට ගිහලා ඔය පැත්තේ මෙහි වීඩියෝ ගන්න උඹ එතන. මම ෆෝන් එක වැටේ විදිහ ඔකට චෝක් දාන්න බලන්න. ඔකට දාන්න බෑ. මේකට මිකින් ගන්න අනිත් පැත්තට. අන්නේ. මේ මාර අපිට තියෙන්නේ නෑ. ජොයිනේ. දැන් ඔක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි බලු කපුටු දාන්නේ දුන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරලා තියෙනවද? ඉතින් කොහොමද ඔයාලා දුන්නේ? එහෙම කියලා අපිට ඉතින් ටික දුරක් යනකම් පාරේ ඇත්තටම බව්වෝ හිටියේ නෑ. ඉතින් ගෙවල් වල අය තමයි හිටියේ. ඒක නිසා තමයි අපි ගෙවල් වල ඉන්න අයට පිඟන් ඉල්ලලා ඉතින් එයාලට දුන්නේ. ඊට පස්සේ අන්තිමට තමයි අපිට ගොඩක් අය හම්බුනේ. ඉතින් ඊට පස්සේ හිතුණා මදිද්ද කියලා. ඒත් අක්කා උයද්දි කිව්වා අපි තව හාල් දාලා තව වැඩිපුර උයමු කියලා. අන්තිමට බෙදද්දි බව්ව ගොඩක් වුණා. ඉතින් අපි තියෙන ටික දීලා කොහොම හරි මේ කෑම එක ඉවර වෙන්නම දුන්නා. ඉතින් ඒ බව්වත් ඉතින් රස කෙරෙ මේ කෑම එක කනවා අපි ගොඩක් දැක්කා. ඉතින් මේ කෑම එකත්
ගොඩක් රසට ආවා කියලා අපි හිතනවා. මොකද අපි හොඳම දේවල් දාලා ඉතින් එයාලට පිරිසිදුව ඒ විදිහට තමයි මේ කෑම එක ලෑස්ති කරේ. ඉතින් මේ විදිහට බව්වන්ගේ එක දවසක එක වේලක හරි බඩක් පුරවන්න ඒ අක්කට හිතිච්ච එක ගැන ඉතින් අපිටත් ඒකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන අපිට ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ අපි දැන් ලොරිය නැගලා තමයි මේ දැන් ගොඩක් දුර ගිහිල්ලා යන ගම මාර අවුවක් තිබුණේ. ඉතින් ඒ අවුවේ නැගගෙන ලොරියේ මේ ගියා මේ පිටිපස්සේ මාර අවුවක් තිබුණේ. අවුව මුහුණටම වදිනවා. ඉතින් ඔන්න බලන්නකෝ දැන් මේ වෙනකොට කෑම එක ටිකක් භාගයක් විතර ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් ගොඩක් අයට අපි දුන්නා. මං හිතන්නේ කෑම 200-300කට වගේ බවුවන්ට මේ වෙනකොට අපි දීලා තිබුණේ. ඉතින් මේ ඉතුරු ටික බෙදන්න තමයි මේ යන ගමන් ඉන්නේ. මේකට දාන්න කියනකො පයින්නේ නුමන්දව. මන් දෙන්නේ නැහැ. නගින්න අයියේ. නැගලා ඔන්න දැන් නම් මේ වෙනකොට කට්ටියටම අවුවත් එක්ක මහන්සි තේට්ටු ගතියක් ඇවිල්ලා තියෙන. ඉතින් බත් එකේ තව චුට්ටක් තමයි ඉතුරු වෙලා තිබුණේ. දැන් මේ වෙනකොට ඔය පේනවත් වගේ. ඉතින් ඒ ටිකත් අපි කොහොම හරි පාරේ ඉන්න බවෝ හොයලා කොහොම හරි බෙදලා ඉවර කරලම තමයි යනවා කියලා හිතාගත්තා. ඉතින් විපේ අපරාධනේ ආයෙ විසි කරන්නේ නේද? ඉතින් ඉස්සරහට තව බව්ව අපිට හම්බුණා ගෙදරට යනකොට යන පැත්තේ පාරෙන්. ඉතින් එයාලටත් අපි ඉතුරු බත් ටික බෙදාගෙන තමයි මේ විදිහට ගියේ. ඉතින් කොහොම හරි මේ බත් එක ඉවර කරගන්න ලැබිච්ච එක ගැන ඉතින් ගොඩක් සතුටුයි. මොකද අපි හරි ආසාවෙන් මේ කිව්වේ. අපි හිතුවා මේ අන්තිමට හොයාගන්න බැරි වෙයි කියලා බව්වන්ව. ඉතින් නෑ ඒ වුණාට පාරේ ඉස්සරහට යනකොට ගොඩක් අය අපිට හම්බුණා අන්තිමට. ඉතින් මේ විදිහට තමයි බත් එක බෙදාගෙන ගියේ. ඔන්න දැන් නම් අපි කට්ටියට මාන්සි වැඩිකමන මේ විදිහට අයිස් පැකට් අරන් කකා තමයි ගියේ. ඉතින් මාර තිබහකුයි මාර රස්නෙකුයිනේ තිබුණේ. අවුවක් තිබුණා දවල්. ඉතින් මේ බලන්නකො මේ බව්ව කනකොට දකිද්දි ඒගොල්ලෝ කනකොට හරි ආසයි. ඉතින් මෙහෙම බත් එකක් දෙනකොට කනවා දැක්කම ඉතින් ඔයාලත් මේ වගේ බව්වන්ට පාරේ ඉන්න බව්වන්ට දාන දීලා තියෙනවද? ඕගොල්ලෝ මේ විදිහට දුන්නා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලත් දුන්නා කියලා. ඉතින් මම මගේ වීඩියෝස් වල මේ channel එක පටන් ගත්ත මුල් කාලේ වගේ මම ගෙදර තනියෙන් හදලා බව්වෝ ටිකකට දුන්නා. මෙච්චර ගොඩක් හැදුවේ නැහැ. ටිකක් හදලා පුළුවන් විදිහට දුන්නා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් ගිහින් බලන්න කියලා තාදරින් මතක් කරනවා. ඉතින් ඒක බලලා අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වගේ බව්වන්ට කෑම දුන්නේ කෑම දෙන එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටිනුත් ලයික් එකක් දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් ඔයාලගේ ලස්සන අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම කැමැත්තෙන් ඉන්නේ. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න දැන් අපිට මේ පාරේ බව්වෝ ගොඩක් හම්බුණා. මං කිව්වේ අර ඉතින් අන්තිමට මේ වගේ බව්වෝ ගොඩක් හම්බුණා. ඉතින් අපි යාලටත් දුන්නා. ඉතින් හරිම සතුටුයි එදා දවසේ අපි ඔක්කොටම මේ වගේ පින් අතේ වැඩක් කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් මහන්සි වුණා. ඉතින් මහන්සිය වගේම තමයි මේගොල්ලන්ට මේ බව්වන්ට කෑම දෙනකොට එන සතුට. ඉතින් මේ මහන්සිය එහෙම නැති වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ බත් ටික කනවා දැක්කහම ඉතින් ඔන්න දැන් ඉතින් අපි මේ හදපු කෑම එක දැන් නම් ඔන්න ඉවර වෙගෙන තමයි එන්නේ. ඉතින් අපේ මේ රංගයියලා ගෙදරයි තව ගෙවල් අපි දන්න ගෙවල් වල බව්ව ඉන්නවනේ. ඉතින් අපි හිතුවේ ඒගොල්ලන්ගේ ගෙවල් වල
ඉන්න බව්වන්ටත් කෑම චුට්ටක් අරින්න. ඉතින් ඒක නිසා අපි හිතුවා චුට්ටක් ඉතුරු කරගමු කියලා ඒ බව්වන්ටත් දෙන්න. ඉතින් මේ විදිහට දෙන්න පුළුවන් උපරිම පාරේ ඉන්න බව්වන්ට කෑම ටික අපි බෙදලා දුන්නා. ඉතින් ඔයාලගේ අම්මා කන්න ජරේ පල්ලේ නෑ ඕනේ උනේ ඊළඟ ඔව් ඔයගේ වල කොයි හිටියේ? අරේ ඒ බල්ලා තමයි කටක් කාලා මේක ඒ පල්ලෙමත්තේ බල්ලෝ තමයි එක්ක අපේ උන්ට ඕනේ නේද ඉතින් ඔන්න දැන් අපේ බත් එක ඉවරයි. ඉතින් අපි මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඉස්සරහට තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න එනකම් බයි.